ඒ පැල මෙතන තියෙන්නේ. යාළුවනේ සරයි. අම්මා. වතුරක් නැහැ යාළුවා. ඔන්න යාළුවනේ අපේ channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම චතුර. මම දුමිදු. යාළුවනේ අද අපි best friend challenge එකක් කරන්න තමයි යන්නේ. නීතිය හරිම ලේසි. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනවා අනිත් කෙනා උත්තර දෙන්න ඕනේ. වැරදුනොත් මිරිස් කන්න ඕන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා like කරන්න. එහෙනම් අපි challenge එක පටන් ගමු. නේ අපේ ගමේ ලස්සන පැලක් උඩ තමයි අපි ඉන්නේ. වටපිටාව පේනවා යාළුවනේ ඔයාලට. මෙහෙමයි වෙන්නේ යාළුවනේ මේ සෙල්ලම. මගේ අතේ මෙතන තියෙන දේවල් වල මිරිස් තියෙනවා, කරපිංචා තියෙනවා, පිටිංචා තියෙනවා, තව සුදු ලුණු තියෙනවා, තව කොමාරි එකක් තියෙනවා. ඒ වගේ තුන්ඩු තියෙනවා. අපි දැන් මේ ප්‍රශ්නයක් අහනවා දැන් මෙයාගෙන්. ඒ ප්‍රශ්නේ හරි කියන්න බැරිනොත් මම මෙහෙම කරලා තුන්ඩු ටික මෙහෙම තියා ගන්නවා. දැන් මෙයා ගන්න තුන්ඩු එක තමයි මේකේ තියෙන දෙයක් මතයි. දැන් මේ තුන්ඩුවේ මිරිස් කරලා තියනවා කියමුකෝ. එතකොට එයා මිරිස් කරලා කනවා. එහෙම තමයි යාළුවනේ වෙන්නේ. දැන් මම මෙයාගෙන් එකම ප්‍රශ්නයක් අහද්දී එයා මගේ එකම ප්‍රශ්නය අහුවට එහෙම අවුලක් නැහැ. එහෙම අවුලක් නැහැ යාළුවනේ. එහෙනම් අපි වැඩේ පටන් යාළුවනේ එහෙනම් අපි මේ සෙල්ලම පටන් ගමු. මම පළවෙනි ප්‍රශ්නේ මෙයාගෙන් අහනවා. මෙයා පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තම් මොනවා හරි මෙතන තියෙන එකක් කන්න වෙනවා. එහෙනම් මම පළවෙනියට මෙයා ප්‍රශ්نين අහනවා. මෙයාගේ යාළුවනේ එහෙනම් අපි මෙයාගේ පළවෙනි ප්‍රශ්නේ අහමු. මොකක්ද අහන්නේ? මොනවාද ඒත් දන්නේ මතක් කරගන්න. මම කැමති YouTubers කවුද? යාළුවනේ මෙයාට ප්‍රශ්නේ උත්තරය දෙන්න බැරුණා. එහෙනම් අපි මේ තුන්ඩුවක් දාලා බලමු. කැමති එකක් ගන්න. මොනවද තියෙන්නේ? කොමාරිකා යාළුවනේ. යාළුවනේ මෙයාට මේ කොමාරිකා කෑල්ලෙන් පොඩි කෑල්ලක් කඩාගෙන කන්න වෙනවා. කල්ලා වෙන්න ඕන. කඩාගෙන කන්න පොඩි කෑල්ල. මම දැන් දෙවෙනි ප්‍රශ්නේ අහන්න යන්නේ මගේ යාළුවගෙන්. එහෙනම් අපි ප්‍රශ්නේ අහමු. අඩෝ මොන ප්‍රශ්නේ ආයිත් දන්නේ නැහැ යාළුවනේ. මගේ වයස කීයද? යාළුවනේ තප්පර 10 දෙන්නේ. 15. හරි. යාළුවනේ මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ හරි. යාළුවනේ මම මෙයාගෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ අහන්න යන්නේ. යාළුවනේ ඔයාලට මේ පොඩ්ඩක් ඇහෙන්න තියෙන්නේ මේ පැල උඩ උලන් තත්ත්වයක් තියෙනවා. උලන් ගොඩක් එනවා. එහෙනම් මෙයාගේ ප්‍රශ්නේ අපි අහමු. යාළුවනේ පොඩ්ඩක් මතක් කරලා තමයි අහන්නේ. මගේ වයස කීයද? 13යි. යාළුවනේ හරි. උත්තරේ නම් හරි යාළුවනේ. හරි යාළුවනේ. මම දැන් මගේ යාළුවගෙන් අහන්න යන දෙවෙනි ප්‍රශ්නේ මේ. හරි අපි ප්‍රශ්නයක් අහමු. හයි දන්නේ නැහැ යාළුවනේ. අයියේ. මම කැමති YouTube channel එක මොකක්ද? යාළුවනේ මොන වගේ channel එකක්ද? මොන රටකටද කරන්නේ? ශ්‍රී ලංකාවේ. මොන වගේ channel එකක්ද? challenge අය පොඩ්ඩක්. challenge පැත්තට දාන්න. challenge දැන් වලට ගිහිල්ලා පැය 24ක් ඉන්නවා ඉන්නේ. බවුලිගස් මොකක්ද? මිනි කැප්ෂන්. යාළුවනේ ප්‍රශ්න නම් වැරදි. උත්තරේ නම් වැරදි. ප්‍රශ්නේ උත්තර යාළුවනේ. ඉන්න දැන් තුන්ඩුව දාන්න හදන්නේ යාළුවනේ.
ගන්න තුන්ඩුව. මොකද එක්කත් ඇයිද දන්නේ යාළුවනේ මොනවාද සුදු ලුණු යාළුවනේ. අපුඩියක් ගන්න හරි සුදු ලුණු ගන්න යාළුවනේ මම සුදු ලුණු කෑල්ල කන්න තමයි හදන්නේ. පොත්ත සුද්ධ කරනවද? සුදු වෙනවා සුදු වෙනවා යාළුවනේ පොත්ත සුද්ධ කරනවා. යාළුවනේ මම මෙයාගෙන් දැන් අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ යාගෙන් අහන. මොකක්ද අහන්නේ? ඉස්සෙල්ලත් කුමාරිකා ගෑවා දැන් මොනා කන්න ඉද්දන් අයියෝ යාළුවනේ. මොකක්ද අහන්න හොඳ? යාළුවනේ පොඩ්ඩක් මතක් කරලා තමයි අහන්න. මම යන්න ආසාවෙන් ඉන්නේ ඉස්කෝලේ මොකද්ද? පොඩ්ඩක් මතක් කරලා කියන්න. ඉංගියක් ඕනනම් කියන්න. ඉතින් දෙන්න මොනවා ඉංගියක්ද ඕනේ? ඉස්කෝලේ පිට්ටනිය මොනවා වගේද පිට්ටනිය ලොකුයිද? පොඩි පිට්ටනියක් නෙමෙයි ලොකු එකක්. ඉස්කෝලේ පොඩිද ලොකුද ලොකු එකක්. ප්‍රාථමිකයක් නෙමෙයි. මොනටකම කිරියල්ල ඈ යාළුවනේ. ඒ ඉස්කෝලේ නෙමෙයි යාළුවනේ මම යන්න කැමති. මෙයාට තුන්ඩුව දාමු. පරාක්‍රම බහු ගැම්ම ගනින් යාළුවනේ කරපිංච කණ්ඩ වෙලා තියෙන්නේ. කරපිංච කණ එක එච්චර දෙයක් නෙමෙයි යාළුවනේ. ලේසි කොල තමයි. කීයක් ගන්න කරපිංච වල කීයක් කොල 6ක් 7ක් වගේ ගන්න. අරන් දෙන්න. අර දෙන්න යාළුවනේ මේ වේරිච්ච කරපිංච වාගේ. උලග හොඳටම තියෙනවා යාළුවනේ මේ පැත්තට. මට බය තියෙන්නේ මේ තුන්ඩු ටික යයි කියලා උලකට. කම යාළුවනේ අමු සරක්කනවා හරි එහෙනම් මගේ යාළුවෙන් අහන්න යන තුන්වෙනි ප්‍රශ්නේ එහෙනම් අපි ප්‍රශ්නයක් අහමු පොඩ්ඩක් මතක් කරමු හරි මං ඉපදුන අවුරුද්ද මොකක්ද අවුරුදු 2000 කීයද වයස 15 ඉඳන් 26 ඉඳන් 11 ගණනුත් හදනවා යාළුවනේ ගණන් හදන්න තමයි දැන් වෙලා තියෙන්නේ යාළුවනේ. අයියෝ යාළුවනේ ලේසි ප්‍රශ්නයක් දෙන්නේ නැහැ යාළුවනේ. ගණන් තමයි හදන්න ඉන්නේ යාළුවනේ. 2011යි. හරියටම හරි යාළුවේ එහෙනම් යාළුවනේ අපි දැන් මෙයාගෙන් අහන්න ඉන්නේ හතරවෙනි ප්‍රශ්නේ. අපි දැන් මේ අයියෙන් අහමු මොන ප්‍රශ්නේද අහන්නේ? ප්‍රශ්නය අපිට නිදහස ලැබුණු වර්ෂයට ඒ වර්ෂයෙන් වර්ෂ 5ක් අඩු කරලා තව වර්ෂ 10ක් වැඩි කරාම පස්සේ එන වර්ෂයේ කුමක්ද? දැන් නිදහස ලැබුණු වර්ෂය තියෙනවානේ අපි අවුරුද්ද තියෙනවානේ. ඒ අවුරුද්දට අවුරුදු 5ක් අඩු කරලා තව ඒ අවුරුදු 5 අඩු කරපු එකටම අවුරුදු 10ක් එකතු කරලා අවුරුදු 10ක් කියලා ඉතිහාසයට අදාළ ප්‍රශ්නත් අහන්න වෙනවා. ඉතින් අපි ගාව ප්‍රශ්න නැති වුණාම පස්සේ යාළුවනේ ගණන් තමයි හදන්න වෙන්නේ. ඉස්සෙල්ලා මාත් ගණන් යදුවා. දැන් මාත් ගණන් හදන්න. ලේසි ප්‍රශ්නයක් දුන්නේ. අමාරු ප්‍රශ්නයක් නේ. 1953
බලන්න මම කියන්නේ 1953 ඉන්නේ 1953 තමයි යාළුවනේ මෙයාගේ උත්තරේ හරි හරි එහෙනම් මම මගේ යාළුවෙන් අහන්න හතරවෙනි ප්‍රශ්නේ හරි මොන ප්‍රශ්නය අහනවද දන්නේ මට නම් මාර අමාරුයි හරි ප්‍රශ්නේ මතක් කරමු මාර අමාරු ප්‍රශ්න ටිකක් ලියන්නේ ආන්න ගන්න හරි එහෙනම් මං කැමති බයික් එක මොකක් කියන්නේ ගියක් දෙනු සාමාන්‍ය මිල කීයක් විතර වේද මේ බයික් එක ඉන්නම් මතක නෑ මට සාමාන්‍ය ගොඩක් කට්ටිය ඒ බයික් එක ගන්නවා බංගාවට රෙජිස්ටර් වෙනවා ඔව් රෙජිස්ටර් රෙජිස්ටර් වෙනවා NS වැරදි ඔයාගේ උත්තරේ මං කැමති හොනට් මෙයා හොනට් එකකට කැමති යාළුවනේ තුන්ඩුවක් ගන්න හරි එහෙනම් අපි තුන්ඩුවක් දෙමු බලන්න වතුරලා තමයි යාළුවනේ තුන්ඩුව ගන්න එන්නේ මීරිස් අයියෝ සුදුලුණු වලින් තොර ලෝකයක් නෑ සුදුලුණුම තමයි අද කන්න අම්මෝ සුදුලුණු අයියෝ යාළුවනේ සුදුලුණු කෑල්ලක් කමු වෙනං අපි පොඩි මේක තෝරලා ගන්න ඕනේ යාළුවනේ අපි ගාව මිරිසුත් තියෙනවා මිරිස් කරලා කාටවටද දන්නේ මිරිස් කරලා කන්න ඕනේ නේද යාළුවනේ මේ සුදුලුණු එක 1 2 3 දැන් ඉස්සෙල්ලා කාපු එකකින් මම පාඩමක් කියලා ගත්තා හරි එහෙනම් යාළුවනේ මම මෙයාගෙන් පස්වෙනි ප්‍රශ්නේ තමයි අහන්න ඕනේ මොන ප්‍රශ්නේද අහන්න ඕනේ ප්‍රශ්න මතක් කරගෙන තමයි වෙලා යන්නේ යාළුවනේ උත්තරේ කියන්නත් වෙලා යනවනේ ඒකනේ ප්‍රශ්නේ කොමාරිකයි කරවින්ජයි දෙකම ගියා මෙයා සුදුලුණුම දැන් මට මොනවා ගන්න වෙයිද දන්නේ මං කැමති කාර් එක මොකක්ද ඒකේ කාර් එකේ වර්ගය කියන්න ඔයාලට ඉංගියක් ඕනනම් කියන්න ඉංග්‍රීසි කියන්නකො ඉංගියක් කියන්නේ වර්ගය කියන්නේ මං කැමති කාර් එකේ වර්ගය ඉංගියක් නේද කාර් එක නම් i8 කියලා තමයි ඒකට කියන්නේ ඒකේ වර්ගය ඔයාලා කියන්නේ ඒක මේකේ නිෂ්පාදනය කරපු මේක නිෂ්පාදනය කරපු ඔයාලා කියන්නේ මොකක් හරි කියන්නේ කාගෙන මන් දන්නේ එහෙනම් මෙයාට අපි තුන්ඩුවක් දෙමු කරන්න යන්න ඔයාලට මේ ඔයාලා කැමති චැලෙන්ජ් තියෙනවා නම් අපිට දෙන්න යාළුවනේ අපි ඒ චැලෙන්ජ් එකත් කරන්නම් මේ ලොග් වීඩියෝ එකකින් හරි ෂෝට් වීඩියෝ එකකින් හරි අපි ගෙනත් දෙන්නම් මේ චැලෙන්ජ් එක කරලා ගන්න ඉන්නවද බලන්න අයියෝ යාළුවනේ මිරිස් කන්න ඇවිල්ලා තියෙන්නේ අද දුමිදුවයියට මිරිස් කන්න ඇවිල්ලා තියෙන්නේ මුන්දුවනේ බක් කොමාරි මේ යාළුවනේ මිරිස් කරලා හරි මං අහන්නේ පස්වෙනි ප්‍රශ්නේ ආයේ අපි ප්‍රශ්නේ ආව ඉර එළිය වැටෙනවා යාළුවනේ මූණට හරි
අහන්නකෝ. හරි මතක් වුණා යාළුවනේ මං යන්න ආසම ප්‍රදේශය මොකද්ද? ප්‍රදේශය කියන්නේ නගරයක් මේවා නගරයක් මොන පළාතද? ඒ පළාත කියන්නේ බෑ. පළාත එතකොට ලේසි වෙනවා. රත්නපුර. යාළුවනේ මෙයා අයියෝ යාළුවනේ වැරදිලු යාළුවනේ. මං ආස නුවරඑළියට යන්න. අයියෝ යාළුවනේ. එයා තුන්න ටික අල්ලනවා. හරි සරෙන් කොච්චි වරේ. ජවනි මිරිස්ට මාරිකා යාළුවනේ. යාළුවනේ කොමාරිකා කියලා වෙන්නේ. යාළුවනේ මම මෙයාගේ 6 වෙනි ප්‍රශ්නේ අහන්න ඉන්නේ. තුන්දුව දාගෙන මේක ඔයාලට කියන්න බෑ කොහොමද? ආයෙත් මොනවද හිතන්නේ මෙයා කෑවා වගේ අර ඈතින් පේන කන්දේ නම මොකද්ද? යාළුවනේ පෙන්නන්න ඈතින් තියෙන කන්ද පොඩ්ඩක්. පේනවද? පේන්නේ නැතුව ඇති යාළුවනේ. ඔයා කියන්න ඈතින් තියෙන කන්දේ නම මොකද්ද කියලා? අර දුරින්ම පේන එකනේ. ඔව්. අර හැතුනේ. යාළුවනේ මේ පැත්තට කැමරාව පොඩ්ඩක්. අරතම තියෙන කන්දනේ. ඔව්. ඔය අහලා නම අහලා තියෙනවා. මේ නම අහලා තිබ්බා නේද? නම දන්නවා. ඉන්න මතක් කරගන්න. ඕකේ නම බුද්ධායි කියලා පටන් ගන්න. අයියෝ නම බුද්ධාය නෙමෙයි බොලේ. කන්දක් ඔය. හරි නම කියපන්. වැද්දා යන්න. අඩෝ හරි අපරාධ. ගනි. හරිද බෑ. හරි මන් දැම්ම යාළුවෙන් අහන්න යන 6 වෙනි ප්‍රශ්නේ. එයාලා හරියටම උත්තරේ දෙන්න උලුවම වෙයිද දන්නේ නැහැ. හරි. මම ආසම හරි. රැප් ගායකයා කවුද? උලුවන් නැගියා. දැන් වෙන ප්‍රශ්නයක් කියන්න. බාසම රත් ගා කියන්න මම දන්නේ නැහැ ඇත්තටම. හරි මොකට මොකක් හරි හිතන එක්කෙනා කියන්නේ? ස්මෝකියෝ. වැරදි යාළුවනේ. මං ආස රිසි. හරි. තුන්ඩු අල්ලන්න එනවා යාළුවනේ. හරියන්නේ නැහැ. හරි. ඕ නම තේරා මොනවද තියෙන්නේ? කවුද බං මේ වැඩේ කරේ? මිරිසුයි මේ බිලින් චයකට කන්න කියලා දාලා බා. අඩෝ ඒක අපේ කැමරාමන්ගේ වැඩ තමයි. කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නෑ තමයි යාළුවනේ. මිරිසි පාඩ කරන්න පිටින් චෙක්කියයි. කන්න. 1 2 ඔයා මේ වගේ චුට්ටක් කන්න කියලා මං කියන්නේ නැහැ. කන්න ඕනේ. 1 2 බෑ වගේ යාළුවනේ. අඬුද? ඒ පැල මෙතන තියෙන්නේ යාළුවනේ සරයි. අම්මේ. වතුරත් නෑ යාළුවනේ. හරි යාළුවනේ දැන් හවස් වෙලා තියෙන්නේ අපි දවාලෙන් පටන් ගත්තේ වැඩේ කරන්න. හවස් වෙලා තියෙන්නේ මේ එයාටත් පොඩ්ඩක් අසනීප වුණා වගේ වුණා වතුරක් තිබ්බේ ඊට පස්සේ. ඔව් සරයි යාළුවනේ. මේ දැන් ඉර බැහැගෙන යන්න ලස්සන view එකක් තියෙනවා. හරි ඒක ඔයාලට පෙන්වන්න විදියක් නැහැ. අපි ළඟ හොඳ කැමරාවක් නැහැ. කැමරාවක් ගත්ත දවසක අපි පෙන්වන්නම් මෙතන ඉඳන්ම ඒ ලස්සන. හරි එහෙනම් අපි අද සමුගන්න. මේ channel එක subscribe කරන්න. bell icon එක all දාලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාලා මේ share පාරකුත් දාන්න. අපේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්න.
අපි තව ටික කාලෙකින් Facebook channel එකකුත් පටන් ගන්න ඕන යාළුවනේ. Facebook channel එකකුත් පටන් ගන්නවා අපි යාළුවනේ. ඊට පස්සේ Facebook channel එක follow කරලා එහෙම අපිට උදව්වක් දෙන්න යාළුවනේ. පොඩි සබ්යක් දෙන්න. එහෙනම් අද අපි ගිහින් එන්න. යනවා යාළුවනේ. බයි.